හරිම කනගාටුදායක කතාවක් වෙනවා කියන්න. දැන් මේ දවස්වල තෙල් ගහන්න QR කෝඩ් එක හදාගන්න බෑනේ කට්ටියට දන්නවනේ. අලුත් කට්ටියට පෙලක් ගන්න හදාගන්න බෑ. ඒත් ඕගොල්ලෝ විශ්වාස කරනවා දැන් ඔය Facebook එකේ එහෙම social media පෙලක් ඒවත් යනවා. මේ QR කෝඩ් එක හදාගන්න පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න කියලා. රජයේ නිල වෙබ් අඩවියේ හැර වෙන කිසිම එකකට යන්න එපා ඕගොල්ලෝ. يعني කිසිම ඩීටේල්ස් එකක් දෙන්න එපා. රජයෙන් දැනුවත් කරලා තියෙනවා දැන් ඕගොල්ලන්ව. මගේ S2කට මමත් දැක්කා Facebook එනකොට මේක හදාගන්න බැයි නම් මේකට මේ ඔයාලගේ වාහනේ ඩීටේල්ස් ටික එවන්න කියලා. කවදාවත් මේ වැඩේ කරන්න එපා. දැනටමත් ගොඩක් කට්ටිය කරලා තිනවා කියලා අපිට ආරංචිය තියෙනවා. මම නම් කියන්නේ කිසිම කෙනෙක් Facebook එකේ විශ්වාස කරලා ඒ කිසිම ඩීටේල්ස් එකක් දෙන්න එපා. මොකද එහෙම හදාගත්තොත් ඔයාට ආපහු හදාගන්න බැරි වෙනවා QR එක. හදාගන්න තියෙන chance එක නැති වෙනවා. ඒකින්ද කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. නැත්තම් තෙල් ගහලා ඉවරයි. මිනිස්සු දැන් ලංකාවේ මිනිස්සු පුදුමයි කියන්නේ මිනිහෙක්ට කෙල වෙනකම් බලාගෙන ඉන්නේ. මම නම් ආස නැහැ ඒ දෙයට. මම දැක්කොත් වැරද්දක් දැක්කොත් මං අනිවාර්යයෙන් වීඩියෝ එකක් දානවම තමයි. මොකද මිනිස්සුන්ට කෙල වෙනවට මම නම් ආස නැහැ. එහෙනම් මේ වීඩියෝ එක සියාපාරක් දාන්න තව මිනිස්සෙක් අමාරු වෙටෙන්න කලින්